හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න ඔයගොල්ලෝ වෙනුවෙන් ආයිත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අපි යන්නේ ඔම් කසාය කියන channel එකේ ඔම් කසාය කියන පෝට් එකට. ඉතින් ඒ channel එක මම හිතන්නේ nautical mile 60ක් 65ක් වගේ ගොඩක් දුරයි. ඉතින් මම මේ පුළුවන් වෙලාවෙ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරගන්න. මොකද මේ වගේ වීඩියෝ එකක් දකින්න ඔයගොල්ලන්ට ටිකක් හම්බ වෙනවා අඩුයි. හේතුව තමයි මොකද නාවිකයෙකුට විතරයි මේ අත්දැකීම සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. මොකද මේ channel එකේ යනකොට තමයි අපිට මේක වීඩියෝ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක කෙටි පටු ඇල මාර්ගයක් මේ පෝට් එකකට යන්න තියෙන්නේ ඉරාකයේ. ඉතින් මේකට යන ගමන් මේ ලොකුවට පේන තෙල් ටැංකිය. ඉතින් මේ අපේ නව යන ගමන් මේ පෝට් එකට ඉතින් මම ඒ වෙලාවේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ওই පේන්නේ අර මුහුදුබත් වෙච්ච නැව් කිහිපයක් අර පහුගිය දවස්වල යුද සමයේදී ඉරාකයේ යුද සමයේදී මුහුදුබත් වෙච්ච නැව් කිහිපයක් මේ කැනල් එකේ යනකොට ප්‍රහාරයට ලක් වෙච්ච නැව් ඔය පේන්නේ. ඔය දැන් ඔයාලට පේන්නේ ඒවා. ඉතින් සම්පූර්ණයෙන්ම මුහුදුබත් වල තියෙනව ගොඩ ගන්න බෑ. මම හිතන්නේ ඒගොල්ලෝ ඔය වෙනුවෙන් ප්‍රයත්නයක් දරන්නෙත් නැහැ. ඉතින් හරි අපරාධයක් ඒවා. ඉතින් මේ වලට දැන් අර පෙවුනා වගේ ඔය දැන් ඔය පේන්නේ ඔය ඇල මාර්ගය පට ඔය අපි යන මාර්ගය ඔය දෙපැත්තෙන් අර වැලි කන්ද වගේ පේන්නේ ඒවා තමයි ඒ දෙක මැද්දෙන් තමයි අපේ මේ ඇල මාර්ගය තියෙන්නේ. ඉතින් ඔය ඉදිරි පැත්තට පොඩ්ඩක් view එකක් පේන්නේ. ඉතින් ඔය පේන්නේ ගොඩබිම. ඉතින් ඇත්තටම මේක හරි පටු ඇල මාර්ගයක්. මේ කැනල් එකේ තමයි nautical mile 60ක් 65ක් විතර අපි මේ පෝට් එකට යන්න ඕන. සෑහෙන දුරයි. ඉතින් ඒ යන ගමන් තමයි ඕගොල්ලොත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න ඕන කියලා හිතුනේ මට. ඉතින් හරි ලස්සනයි දෙපැත්ත බල බල යනකොට. ඉතින් මේ මුහුදේ වතුර ඒ කියන්නේ මේ sea water ටිකක් මඩ පැහැයට හුරුයි. ඒක නිරන්තරයෙන්ම තියෙනවා මේ මඩ පැහැය. ඉතින් ওই පේන අනිත් පැත්තෙන් ඒ පේන්නේ ගොඩබිම. ඔය පේන්නේ දැන් අපි අපේ පෝට් එකට ටිකක් ලං වෙලා ඉන්නේ. ඉතින් හරිම සුන්දරයි. ඇත්තටම අපි සතිය දෙකකට සැරයක් අනිවාර්යයෙන්ම මේ කැනල් එක හරහා ගමන් කරා. ඔය පේන්නේත් මුහුදුබත් වෙච්ච නැවක් අපි යන මාර්ගයේම. ඒ කියන්නේ මේ පහුගිය කාලේ ඉරාකයේ ඇතිවෙච්ච යුද්ධ සමයේදී ඔය ප්‍රහාරයට ලක් වෙච්ච ඉරාකයේ නැවක්. ඒ මුහුදුබත් වෙච්ච ඔය වගේ නැව් රාශියක් තියෙනවා. ওই තියෙන තව එකක්. ඔය වගේ රාශියක් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ඛේදජනක කාලයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ හරි අපරාධයක්. ඉතින් මොනවද කරන්න ඉතින් අපිට කරන්න දෙයක්. එහෙමනම් යාළුවනේ ඔයගොල්ලෝ වෙනුවෙන් මම තවත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදත් නවතිනවා. සියලුම දෙනාට ජය වේවා.